හායි. මං අද ඔයාලව එක්කයි යන්න හදන්නේ අමුතු දෙයක් පෙන්වන්න. ඩෙන්මාර්ක් වල එක එක තැන්වල තියෙනවා කෑම අපතේ යනවට ඒගොල්ලෝ නිකන් දෙනවා කෑම. එතකොට සල්ලි නැති කෙනෙක් ඉන්නවා නම් ඒ අයටත් එතනින් ගන්න පුළුවන්. කෑම අපතේ යනවට අකමැති කෙනෙක්ටත් ගිහිල්ලා ඒ කෑම අරන් ඒවා අපතේ යන එක වළක්වන්න පුළුවන්. ඉතින් ඩෙන්මාර්ක් වල ওই තැනට යන්නේ සල්ලි නැති අය විතරක් නෙවෙයි. සල්ලි නැති අයත් යනවා, සල්ලි තියන අයත් යනවා. හොඳ ජොබ්ස් කරන කට්ටියත් එතෙන්ට යනවා. ගිහිල්ලා එතනින් බඩු අරගෙන එනවා. මොකද ඒගොල්ලන් කැමති නැහැ කෑම අපතේ යවන්න. ඒක ඩෙන්මාර්ක් වල ඉන්න මිනිස්සුන්ගේ හොඳ ගතිගුණයක්. ඉතින් ඒ ගැන විස්තර ටිකක් මම ඔයාලට අරගෙන එන්න තමයි යන්න හදන්නේ. මං ඉතින් යන්නේ අපේ අම්මත් එක්ක. හායි. අම්මට බෑගි කල්ලන් ඉන්න කියනවා ඒගොල්ලන් බඩු දාන්න. එතකොට ඔයාලට පුළුවන් මොනවද තියෙන්නේ කියලා බලා ගන්න. අපි ගිහිල්ලාම බලමු එතන මොකද වෙන්නේ කියලා. එතන ඉන්න කට්ටියගේ පර්මිෂන් නැතුව මූණවල් පෙන්වන්න බෑ. මම ඈතින් ඔයාලට පෙන්වන්නම්. ඒන කට්ටිය සල්ලි නැති අයම නෙවෙයි. සල්ලි නැත ඇති. ගොඩක් කට්ටිය කෑම අහක යනවට අකමැති අය එනවා. මොකද එතන සම්පූර්ණයෙන්ම නොමිලේ තමයි කෑම දෙන්නේ. මේ වගේ තැන් කීපයක් තියෙනවා. සමහර තැන්වල තියෙනවා පොඩි ගාණක් ගෙවලා ගන්න පුළුවන් තැන්. ඒ වගේම නිකම්ම දෙන තැනුත් තියෙනවා. මේ මං ඔයාලව එක්කන් යන්නේ නිකන් කෑම ගන්න. එහෙනම් අපි ගිහිල්ලා බලමු. අපි ඇවිල්ලා ඉන්නේ. තාම එච්චර සෙනගක් ඇවිල්ලා නැහැ. හැබැයි ඇතුළට ගිහින් මොකද වුනේ කියලා පෙන්වන්න කලින් මං හිතුවා මේ දේ කියන්නම ඕනේ කියලා. මේ විදිහට කෑම අපතේ යන එක වළක්වන්න ලංකාවේ සුපර් මාකට්ස් වලිනුත් මේ වගේ එකතු කරපු කෑම නිකන් දෙන තැනක් තිබ්බොත් එහෙම සල්ලි තියන අයකින් කීයෙන් කී දෙනෙක් මේකට යයිද? මට හිතෙන විදිහට නම් ගොඩක් කට්ටිය යන එකක් නැහැ. හේතුව තමයි එයාලට ලැජ්ජයි කවුරු හරි බලන් ඉඳීද? ඒගොල්ලෝ හිතයිද අපිට සල්ලි නැහැ කියලා? අපෝ මේ නිකන් දෙන කඩේට යනවා කියලා හිතයිද? ඔන්න ඔය වගේ සිතුවිලි වලින් ලංකාවේ අයගේ හිත පිරීලා තියෙන්නේ. මේක මේ සල්ලි නැතිකමට යන තැනක් නෙවෙයිනේ. මේකේ ප්‍රධාන පරමාර්ථය තමයි කෑම ಜಾති විසිකරන එක නවත්තන එක. මමත් කැමති නැහැ කෑම අපතේ යවනවට. විශේෂයෙන්ම මස් වර්ග. මට හිතෙන්නෙම අපේ බඩ පුරවන්න සතෙක් මරලා ඒ සතාගේ මස් ටික අපතේ යනවා නම් ඒක මහ පව් වැඩක් කියලා. හරි. දැන් අපි ඇතුළට යමු. ඉතින් මේවා තමයි මේක ඇතුලේ ගන්න තියෙන්නේ. මෙතන බඩු ගන්න එන අයව වීඩියෝ කරන්න විදිහක් නැහැ. අපිට කාවවත් වීඩියෝ කරන්න බෑ. එහෙම කරොත් එහෙම එයාලට පුළුවන් අපිට විරුද්ධව නඩු දාන්න. ඉතින් ඒ හින්දා තමයි මට අම්මව එක්කන් එන්න උනේ. මේ කෑම බඩු ගොඩක් ඒවා එක්ස්පයර් ඩේට් එක ලඟ වෙන්න ළඟයි. එහෙම නැත්තම් එක්ස්පයර් ඩේට් එක මේ අද දවසේ තියෙන ඒවා. ඉතින් එහෙම වුණා කියලා ඒවා වලට මුකුත් වෙන්නේ නැහැ. සාමාන්‍යයෙන් තව දවස් 4-5ක් ඉස්සරහට යනකම් ඒවා පාවිච්චි කරන්න පුළුවන්. මෙතෙන්ට බඩු ගන්න එන කෙනෙක් එක්ක මම චුට්ටක් කතා කරා. එයා කියනවා එයාගේ පවුලේ ඉන්නවලු 5 දෙනෙක්. ඉතින් එයා කියනවා මෙතනින් එකපාරක් අරන් යන කෑම එයාගේ පවුලේ අයට සතියකට ඇති කියලා. ඉතින් බලන්නකෝ ආර්ථික අපහසුතාව තියෙන කෙනෙක් නම් එයාට මේක කොච්චර ලොකු උදව්වක්ද? ඉතින් අපේ ලංකාවෙත් මේ වගේ දෙයක් පටන් ගන්න පුළුවන් නම් කොච්චර ෂෝක්ද? මොකද මේ දවස්වල ගොඩක් කට්ටිය ඉන්නවනේ ආර්ථික අපහසුතාව තියෙන. එයාලට නම් මේක ලොකු උදව්වක් වෙයි. ඔයාලට පුළුවන් කීප දෙනෙක් එකතු වෙලා ඔයාලගේ පැත්තේ තියෙන සුපර් මාකට්ස් එක්ක මාළු කඩ, මස් කඩ, ඒ වගේම ගොවි මහත්තුරු, එළවලු කඩ, පළතුරු කඩ මේවත් එක්ක කතා කරලා මේ කෑම සෞඛ්‍ය ආරක්ෂිතව මිනිස්සුන්ට නොමිලේම බෙදලා දෙන්න. ඉතින් මං හැමදාම කියනවා වගේ රට හැදෙනකන් බලන් ඉන්න නැතුව අපි එකතු වෙලා රට හදාගමු. හරි. මෙතන මේ තියෙන කෑම බඩු මිනිස්සුන්ට දෙනකොට ඒගොල්ලොන්ට අල්ලන්න දෙන්නේ නැහැ. ඒවා දාලා දෙන්නේ එතන වැඩ කරන අයමයි. මොකද නැත්තම් එන හැමෝම මේ කෑම අල්ලද්දී විෂ බීජ දවරනවා වැඩිනේ. ඔන්න ඔය විදිහට තමයි ඒගොල්ලෝ කෑම බඩු දාලා දෙන්නේ. මේ ඉන්නේ. ඉතින් අපි මෙයාගෙන් අහලා බලමු මේක කොහොමද වෙන්නේ කියලා. Vi er en frivillig forening. Vi er 60 frivillige.
Vi får ikke noget løn, eller vi arbejder gratis alle sammen. Vi kører rundt hver eneste dag og henter varer. Så kommer chaufføren ind med varen og sætter det herinde. Så møder der et sorteringshold ind og slæber det ind og deler ud til de borgere, der kommer herned. Det handler ikke om, hvad status man har, om man er rig eller fattig. Det handler om at støtte op om madspild, fordi der bliver smidt for mange madvarer ud i dagligdagen. Vi har nogle store uddelinger hernede. Lige før jul, den 22. og 23. Der har vi sparet omkring 10 tons mad for at blive smidt ud. Wow. Vi har mellem 200 og 300 mennesker, der henter med de dage der. I dagligdagen, der har vi mellem 20 og 30 mennesker, der henter. Og alle er velkommen. Kølevarer, hvor folk de kan få. Vi har forskellige varer, der kan holde at stå. I morgen, fredag, der kommer der 5 paller med tortilla-pandekager, som bliver delt ud til de frivillige, der kommer ned og henter. Både os, der er brager, vi må også gerne få, men også de borgere, der har lyst til at komme og hente. Så bliver det delt ud samtidig med de almindelige uddelinger. Okay. Så vi modtager varepartier fra forskellige firmaer, vi har samarbejdspartnere med. I har sådan en Facebook-side. Ja. Skriver I der, hvad I får, eller? Nej. Folk de møder bare op hernede, så får de et nummer, når de stiller sig ud. Hvad klokken er det? Klokken 5 hver dag. Okay. Så hvis folk de er her cirka klokken 10 minutter i 5, så får de et nummer. Okay. Dem, der møder ind til uddelingen, de vurderer, hvor mange varer der er til, altså hvor mange personer, der kan få den. Og så resten, de må have lov at stå og vente til bagefter, for at kan få det sidste, der er tilbage. Den, som kommer først, får de første numre? Vi har en pose, hvor de kommer ind med sådan nogle bingo-numre, ja. Og så ryster vi posen, og så det er lige godt, om du har stået her i en time og stået og ventet. Ja. Det er ikke sikkert, at du får nummer 1. Du kan lige få det sidste nummer. Okay. Det er den måde, vi har valgt at gøre det på lige nu. Normalt har vi siger, at vi må komme 2 gange om ugen og hente per familie husstand. Og det prøver vi på at få lavet en app, så det kan virke. Så bliver det løst sådan, at man kun kan komme hen 2 gange om ugen. Okay. Hvad er dine oplevelser? Kommer der også dem, som har et godt job? Og... Okay. Vi har samarbejdet med nogle af skolerne. Om mandagen, der kan studerende komme med et studiekort og fremvise det. Så kommer de ind før alle andre. Vi prøver på at komme ud til nogle pensionister, så vi har noget samarbejde med nogle plejehjem. Til jul, der har vi en masse julesmåkager. Der har vores formand, han har været rundt til nogle af plejehjemmene og udleveret nogle af de småkager, vi har haft ekstra. Så de også skal gavne til de ældre, fordi de mangler også, og de kan ikke komme her. Så når vi har noget forskellige varer, så når vi ikke kan komme her med dem, så får de også det. Tusind tak. ඉතින් බලන්නකො මේ කට්ටිය එකතු වෙලා කොච්චර ලොකු සේවයක්ද කරන්නේ. ඉතින් අපිට උවමනාව තියෙනවා නම් එකමුතුකම තියෙනවා නම් කරන්න බැරි දෙයක් නැහැ. හරි. දැන් ඉතින් මට ඔයාලා කියන්න ඔයාලගේ අවංක අදහස් මේ වීඩියෝ එක ගැන. ඔයා මේ වීඩියෝ එකට කැමති වුණා නම් subscribe කරන්නත් අමතක කරන්න එපා. එහෙනම් ආපහු අලුත් වීඩියෝ එකකින් හම්බ වෙනකම් පරිස්සමින් ඉන්න. Bye.